ගන්න තමයි උස්ම හිර වෙලා මැරෙයි. මල්ල වදයක් නෙවෙයි උදේ හවා දෙකෙම තමයි පණ අදින්න වගේ මෙතන බෙරියන් දෙන්නේ. අපිට ඔළුවක එක්කම ඩබල් වෙනවනේ ඔය. සයිමන් අයියට ඒක ටිකක් විඳින්න අමාරුයි වාගේ. ඒක විතර නෙවෙයි තමයි කෝකත් මට විඳින්න අමාරු. පංචන. මං සයිමන් අයියට නිින්ද යන්න හොඳ සින්දුවක් කියන්නේ. නිකන් මේ බොරු වැඩ නොකර ඉන්නවා මාස්ටර්. සයිමන් අයිය දන්නවද අඩුතරමේ මේ නිින්ද යන්න රාගයක් තියෙන බව? එහෙම රාග නම් ඇති ඕන පදන්. ඒ වුණාට එච්චර හපන්කමක් තමුසල කරන්න පුළුවන්. ඔන්න එන සයිමන් අයිය අත් දෙක පියාගන්න. මං නිින්ද යන්න රාගය කියනවා. හරිද? මල්ල කරුමේ තමුසේ බේ ඔහොම රාගයක් තියෙන අඩු ගානේ එක මට කියලා දෙනවා මම ගායනා කරන්න තමුසව නිදි කරන්න අඩු ගානේ අපිට මේක කන කැහිලි ඉන්න දසයා මොකද ගන්නේ මම මේ යාළුවෙක් කෙනකම් බලන පොඩි වැඩකට දෙන්න විල්සන් යාල් මෙතන උඹලා එනවා දැකලා දිව ඇතුළට මේ බෝඩ් එකකුත් අල්ලගෙන බං ඉතින් මේ අවු වෙන්න පුළුවන් විච්චනවනේ ඉතින් හෙවණකට වෙලා හිටියා නේ ඉවරනේ එවනකට වෙලා හිටියම් බං ඉතින් යාළුවෝ මිස් වෙනවනේ මේ උඹලා කොහෙද යන්නේ අපි යනවා මේ හන්දියේ බාර් එකට උඹලත් එනනම් දැම්මම පටන් අරන් වගේ පුතෝ නේද වැඩේ ඈ මොනවද නෑ මේ බාර් ගානේ රින්ගන්න අපි ඉතින් කොයි කාලේ ඉඳලා රින්ගනවද මොනවා ඔබ තමයි මේ මුවත් නරක කරන්නේ හිටාම් පුතෝ මං ගිහලා දෙන්නම් නිවුස් එක උඹලා අම්මට ඉතින් අම්මත් දන්නවනේ අපි අම්මලට කියලා නෙන්නේ ඈ අම්මට කියලා තමයි වත් වෙන්නේ අකෝ දැන් එහෙනම් මේ උඹලා මේ පර්මිෂන් අරගෙන බාර් ගාන රින්ගන්නේ හරි සිම්පල් හැබැයි කොයි දේ කළත් ගානට කළොත් කිසි ප්‍රශ්නයක් නැහැ යා මාත් එන්න මිදසේ කොහෙන්ද නෑ ඉතින් උඹලා යන තැනට යන් මාත් එන්න ප්‍රශ්නයක් නැහැ අපි යන්නේ හන්දියේ රෙකෝඩ් බාර් එකට මන් දැනගත්තා උඹලා මට ජෝක් එකක් දානවා කියලා ඒකනේ මම ජෝක් එකේම දුන්නේ රිප්ලයි එක ඉතින් රවටිලා නෙමෙයි එන්න ඇති පිස්සුද මාව රවට්ටන්න උඹට තියා උඹලගේ අප්පච්චිට හම්බෙන්නේ නැහැ ජෝක් එකක් දැම්මේ තරහින් එපා පිස්සුද අපි දන්නවනේ විමල දාසයාගේ හැටි ඒකනේ කියන්නේ අපි මේ මැරෙන්න ඉන්න මිනිස්සු ඉන්නකම් හොඳට කාලා බීලා ඉන්න එපා බොමුද සිගරට් එක යන්කෝ මෙන්න මේක අල්ලගන්න මම අල්ලගන්නවා අම්මේ ඇති ආන්තන් අපි මෙච්චර වෙලා හෙව්වා. කාවද මාවද? නෑ නවතින්න තැන. ඉතින් දැන් තමයි හම්බුනේ. මොනවද? නවාතැන් පහසුකම් අනේ. කොහෙද මෙතනද? නෑ ඕගොල්ලන්ගේ ගෙදර. අපේ ගෙවල් වල ගෑනු ළමයි නවත්ත ගන්නේ නැහැ. එහෙම කියන්න එපානේ. හැමතැනම කියන්නේ ගෑනු ළමයි නවත්ත ගන්න නෑ කියලා. අපි හුඟක් දුර ඉඳලා ඇඟලුම් කම්හලක වැඩට එන ළමයි. ඉතින් මට මොනවද කියන්නේ? පහසුකම් තියෙනවා නම් අපිට දෙන්න කියලා. හොල්මන් කතා කරන්න එපා. මේ අපේ අංකල් ආවොත් දැන් මල ජූලියයි වෙන්නේ. කරුණා කරලා යන්න. අනේ අංකල්ගෙන් අහලා කියන්න. මොනවද? අපිට නවතින්න දෙන්න කියලා. තමුසලා අපේ කවුද? ඒ කියන්නේ නෑදෑයන්ට විතරද ඔයගොල්ලෝ නවාතැන් දෙන්නේ? නෑදෑයෝ තියා මොක්කුන්ටවත් නවත්තන් දෙන්න අපි ළඟ නැහැ. එහෙනම් මොන කෙහෙමකටද දැන්නින් බෝඩ් අල්ලන් ඉන්නේ? තමුසලාට පිස්සුද? අපිට නෙමෙයි තම්සෙට පිස්සු. මොකද්ද ඔබ කිව්වේ? නවතන් පහසුකම් තිබි කියලා බෝඩ් අල්ලන් ඉන්නවා. ආපුවම සත්තුන්ට කතා කරනවා කතා කරන්නේ. කවුද ඇයිස එහෙම බෝඩ් අල්ලන් හිටියේ? තම්සෙනේ ඔයි නිකන් මිනිස්සු රවට්ටන්න හදන්න එපා. මොනවද මේ අකු මේ දොඩවන්නේ ආ? මේ S2 කරලා බලනවා. තමුසි අල්ලන් ඉන්න බෝඩ් එක මොකද්ද කියලා. අම්මපා මන් දැක්කෙත් නෑනේ මේ කේල් මල වාතයක් නේ. අනේ මේ සමා වෙන්න. මමත් දන්නේ නෑ මේකේ මෙහෙම දෙයක් ලියලා තියෙනවයි කියලා. දන්නේ නැතුවයි අල්ලන් හිටියේ. අපි හින්දා හොඳයි. වෙන මිනිස්සුන්ට දෙකක් කනලයි යන්නේ. මටත් මේක මේ එක්කෙනෙක් දුන්න අල්ලන් ඉන්න කියලා. මමත් දන්නේ නැතුව හරක වගේ අල්ලන් හිටියා. වගේ මොකක්ද ඉතින්? බලපුවම තනිකර හරකෙක්නේ.